රහතන් වහන්සේලාගේ සොහොන්කොත් හොයාගෙන යන අපූරු ගමනකට තමයි අද බගී ට්‍රැවල් ඩයරි ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ. අද අපි ආවේ ගොඩක් දෙනෙක් වැඩිය දන්නේ නැති ටිකක් හැංගිච්ච තැනකට. යාපනයේ දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධාස්ථාන තියෙන ගොඩාක් අඩුවෙන් කියලා අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒ අතරින් තාමත් ගොඩක් දෙනෙක් නොගියපු අප්‍රකට තැනක් තමයි මේ කදුරුගොඩ විහාරය. එහෙමත් නැත්නම් කන්දරොඩේ කියලා කියන්නේ. යාපනයේ කංකසන්තුරේ පාරෙන් ගිහින් චුන්නාගම් හන්දියෙන් හරවල යන පාරක තමයි මේ විහාරය තියෙන්නේ. ඉතින් මේ විහාරයට ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. ඔයාලා දැන් බලනවා ඇති අපි හොයාගෙන ආව රහතන් වහන්සේලාගේ සොහොන්කොත් මොනවද කියලා. මේ ඔයාලා දකින පුංචි පුංචි චෛත්‍ය ඇතුලේ තමයි රහතන් වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරලා තියෙන්නේ. මේ වගේ එක ප්‍රමාණයේ පුංචි චෛත්‍ය 22ක් දැනට මෙතන තියෙනවා. කොහොම නටබුන් එක ගණන් කරලා බලනකොට මෙතන චෛත්‍ය 60ක් තිබුණ බවට හොයාගෙන තියෙනවා. ජනප්‍රවාදයට අනුව පුංකුඩුතිය දූපතේ වැඩ හිටපු රහතන් වහන්සේලා 69කට දෙවනි සංගිලියන් රජු විසින් පූජා කරපු දානයක් වැළඳීමෙන් ආහාර විෂවීමක් ඇති වෙලා තමයි මේ රහතන් වහන්සේලා 69 පිරිනිවන් පාලා තියෙන්නේ. මේ චෛත්‍යවල ප්‍රමාණය රහතන් වහන්සේලාගේ වයසට අනුව ලොකු පොඩි විදිහට තමයි හදලා තියෙන්නේ. අපිට දැන් පේනවා ඇති මේ චෛත්‍ය හදලා තියෙන එක ප්‍රමාණ වලින්. අන්න ඒ රහතන් වහන්සේලාගේ වයසේ ප්‍රමාණයට කියලා තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ.